මගේ බාප්පා මචං අවුරුදු 20 ගාණක් ගේ ඇතුලේ කුඩු බොනවා. මගේ ඔළුව අත ගාලා ඒගොල්ලෝ කුඩු බොන තැනට ඇවිල්ලා මාව ඉන්දෝලා මගේ ඔළුව අත ගාලා මට කියලා තිනවා සුදු මේ බීම මට අඬලා කියලා තිනවා. සුදු මේ බීම බොන්න එපා මේ බීම බිව්වොත් මෙහෙමයි කියලා එච්චර කියලාත් මං කියලා තිනවා හරි බාප්පේ මං බොන්නේ නැහැ එහෙම කියලා මං එයාලට වලින් අවුරුදු 7ක් කුඩු බිව්වා ඔච්චර බාප්පලා දන්නේ නැහැ. මම එක දවසක් ගේ ඇතුලේ සික් එකේ නිදිගන් ඉන්නකොට තමයි බාප්පලා දන්නේ මම කුඩු බොනවා කියලා. එදා මේ මිනිස්සු සික් එකේ ඉන්නේ ඉඳගනින් වරෙන් සොට්ටයක් ගාන් කියලා සොට්ටයක් ගැස්සුවා මට. ඒ ගාපු ගයිලා තාම ගෙදර ගන්න මේ මිනිස්සු මට මචං බයකට නෙමෙයි. අඬ තියෙන ආදරේට. අනික මමත් ආසයි අනිත් කොල්ලෝ වගේ. මටත් හොඳ ඉන්ටර්විව් එකකට ගිහිල්ලා ජොබ් එකක් කරලා මම ආසයි. මට ඒක ලැබීම නෑ මචං. මම මගේ හිතත් එක්ක සටන් කරනවා මේ බීමට. මේකත් නිකන් භාවනාවක් වගේ බං. මොකද හිතන්න එපා බුද්ධ ආගමට ගෞරව එම සින් එකක් නෙමෙයි මෙතන. හරිද? මේක භාවනාවක් කියන්නේ ඉතින් දන්නවද? මේ භාවනාවෙන් ගැලවෙන්න බැරුව ඉන්නේ බං. හරිද? මේක හොඳ භාවනාවක් නෙමෙයි. මම try කරනවා මේ භාවනාවෙන් ගැලෙන්න. සාතන් කෙනෙක් එනවා මචං. සාතන් කෙනෙක් කියලා සුද්දා. කැලක් ගාමු. උඹ දන්නවද මම මේ දැන් නවත්තලා හිටපු දවස් ටිකේ අඩෝ මම වලවල් කීයකින් පැනලාද බං ඒක වලකට අවුනේ බං මං වලවල් කීයකින් මං පැන්නා උඹ දන්නවද මං නවත්තලා මේ දිගට එනකොට ගාමුතු කැලක් හරි ආසයි දෙන්න ඔය ගහන පැකට් එක දෙක ගාලා ගෙදර අම්මගේ කරාබු දෙක අරන් ගිහිල්ලා ගෙදර තියෙන බඩුවක් උස්සන් ගිහිල්ලා කුඩු ගාන එකෙක් වෙල්ලුම් ගාට දානවට වැඩිය නරකද කිලෝ ගණන් ගේනුම් ගෙනල් එල්ලුම් ගාට දැම්මනා අඩු වෙන්නේ නැද්ද මං වගේ කෙට්ට මරණ දඬුවම නෙමෙයි මට මැරෙන්න හිතිලා තියෙන්නේ. අපි දැන් රයිස් එකක් ගන්න කඩේකට ගියා කුකුල් භාගේ දාලා කීයද 350යි. අනේ මගේ පැකට් එකට 350ක් මදි වෙනවනේ කියලා මම අරන් එන්නේ අර මා පරිමාණෙන් ගේන එකයිම නෙමෙයිනේ. ඌ රයිස්ද බයිස්ද කනවා. ඒ වගේ උන්ව තමයි එල්ලුම් ගාට දාන්න ඕනේ. අපි වගේ උන් බං කොහොමද දැන් පණ පිටින් එල්ලිලා මැරිලා ඉවරයි බං. අපිව තව මරන්න දෙයක් නැහැ. හරිද? අපිව තව මරන්න දෙයක් නැහැ. අපි රුපියල් 10 ඔයන් යන බොමාරෙන් ගිහලා කුඩු පැකට් එකක් ගාගෙන ඇවිල්ලා ගාලා ඒකත් ගන්න නෙමේ සන්තෝෂෙන් ගන්න නෑ බං මැරි ගන්නෙ සොට්ටයක් හරි අඩු වෙච්ච ගමන් අපිට පාඩුයි අපි ඒක අපි මැරි ගන්නෙ 10ට තිබ්බ එක දැන් 1500 වුණා 1500ට මොනවද තින්නේ ලෙව කනවා අපි දැන් අපේ 1500 අරන් ඌ ඊට වැඩිය දියුණු වෙනවා ඌ අර ගන්න ගානට රුපියල් 2000ක් වැඩිපුර ඌ ග්‍රෑම් එක ගන්නෙ ඌ ඒ 2000 රුපියල් 20000ක් හොයනවා